කරන. අපේ රටේ සංවර්ධනය ගැන කතා කරද්දී අපි භෞතික සංවර්ධනය ගැන කතා කරනවා, මානව සංවර්ධනය ගැන කතා කරනවා. දැන් මේ සියලු සංවර්ධනයන් වල තියෙන මූලිකම අරමුණක් තමයි දිළිඳුකම තුරන් කිරීම. ඉතින් ලෝක බැංකු වාර්තාවලට අනුව අද වෙද්දී මේ දිළිඳු භාවය ගැන කතා කරද්දී ජනගහනයෙන් 24%කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍ර රේඛාවෙන් පහළ ජීවත් වෙනවා කියලා මේ අවසානයේ කරපු මහ බැංකු ලෝක බැංකු වාර්තාවලට අනුව දැක්වෙනවා. ඉතින් අපිත් රටක් විදිහට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන්. ප්‍රජාශක්තිය කියලා කියන්නේ රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරන මේ වගේ විශේෂ වැඩසටහනක්. දැන් මේ වැඩසටහනට මේ දිළිඳුකම තුරන් කිරීම සඳහා විශේෂඥ දැනුම සහ ඒ සඳහා පුහුණුව ඒ වගේම විශේෂයෙන්ම කතා කරොත් එimhe පර්යේෂණ කටයුතුත් ගොඩක් වැදගත් වෙනවා. කොහොමද අපි වගේ රටක දිළිඳුකම තුරන් කිරීම සඳහා ඊළඟ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. අද දවසේ අපි මේ සම්බන්ධයෙන් වන විශේෂ ආයතනයක් පිළිබඳව කතා කරන්න හිතුවා. ග්‍රාම සංවර්ධන සහ පර්යේෂණ ආයතනය. මේ ආයතනයේ අධ්‍යක්ෂකතුමිය අපි සම්බන්ධ කරගත්තා තිලිනි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබෝවන්. අයබෝවන්. ඇත්තටම ඔබට ප්‍රශ්නයක් එන්නට පුළුවන් මොකක්ද මේ ග්‍රාම සංවර්ධන සහ පර්යේෂණ ආයතනය කියන්නේ කියලා. අපි ඒ ගැන කතා කරලාම කතා බහ ආරම්භ කරමු. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් කොහොමද දිළිඳුකම තුරන් කරන්න කියලා. මොකක්ද ඇත්තට මේ ආයතනය? ඔව් ආයතනය ගැන ආයතන ඉතිහාසය ගැන කතා කරන්න කලින් මම ඇත්තට මුලින්ම ස්වාධීන රූපවාහිනී ආයතනයට ස්තුතිවන්ත වෙනවා ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය වෙනුවෙන් මේ වැඩසටහනට සම්බන්ධ වීමට මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. ආයතනය ගැන කතා කරනවා නම් ඇත්තටම ආයතනයේ ඉතිහාසය ගැන කතා කරලම ආයතනය ගැන හඳුන්වීමක් කරන එක සුදුසුයි කියලා මම හිතනවා. මොකද මේ ආයතනය අවුරුදු 50ක ඉතිහාසයක් තියෙන ආයතනයක්. අවුරුදු 50කටත් වඩා වැඩි මේ වෙද්දී 1974 තමයි ආරම්භ කරන්නේ. 1970 වෙනකොට ලංකාවේ දිස්ත්‍රික්ක 10ක පුහුණු මධ්‍යස්ථාන 10ක් ක්‍රියාත්මක වෙමින් තිබිලා තියෙනවා ග්‍රාම සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම සඳහා. එතකොට ඒ පුහුණු මධ්‍යස්ථාන 10ම එකම ස්ථානයකින් කළමනාකරණය සහ සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවය මත 1974 දී බටහිර ජර්මනියේ කොන්රඩ් එඩ්නූර් කියන පදනමේ අනුග්‍රහය ඇතුව බොරැල්ලේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය පිහිටෙව්වා. ඊට පස්සේ මේ ආයතනය එතෙන් සිට විදේශ ආධාර මත ක්‍රියාත්මක වුණා. මෙතන මේ ආයතනයෙන් කරපු වැදගත්ම වැඩසටහනක් තමයි 1978 අගෝස්තු 28 වෙනිදා විපරිකාරක වැඩසටහන ආරම්භ කළා. Change Agent Program කියලා කියන විපරිකාරක වැඩසටහන ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය කියලා කියනකොට ඒ ආයතනයත් එක්කම කියවෙන එකක් තමයි ඔය විපරිකාරක වැඩසටහන කියලා කියන්නේ. ඇත්තට මේ වැඩසටහනේ මොන වගේ දේවල් ක්‍රියාත්මක වුණේ? ඒ කියන්නේ විපරිකාරක වැඩසටහන තුල කරේ ඒ අවස්ථාවේදී විපරිකාරකයන් වශයෙන් ක්‍රියාත්මක වීමට පර්යේෂණ නිලධාරීන් කණ්ඩායමක් මේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයට බඳවගෙන ඔවුන්ට හොඳ මාස 15ක විතර දීර්ඝ පුහුණුවක් ලබා දීලා ඒ අය ගම් මට්ටමින් ගම්වලට අනියුක්ත කරලා තියෙනවා විපරිකාරකයන් වශයෙන් ක්‍රියා කිරීම සඳහා. එතකොට ඒගොල්ලෝ ඒ ගම්වල ඉඳගෙන පර්යේෂකයන් විදිහට කටයුතු කරලා ඒ ගම් සංවර්ධනය වීමට තියෙන බාධාවන් මොනවද? සංවර්ධන බාධාවන් ඒ ගම්වලින්ම හඳුනාගෙන ඒවා මේ මැඩපවත්වීමට මොනවද කරන්න ඕනේ කියන දේ හඳුනාගෙන කාර්යබද්ධ පර්යේෂණ සිදු කරමින් කටයුතු කරලා ඒ ගම්වල තියෙන බාධාවන් ඉවත් කරමින් ගම් සංවර්ධනය කිරීමට ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒක තමයි මේ විපරිකාරක වැඩසටහනේ ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ. හොඳයි. ඉතිහාසය ගැන තියෙන තවත් කරුණු තියෙනවා අපි මතක් කරමු. ඊට පස්සේ නිලුපුල් ඒ විපරිකාරක වැඩසටහන 78 ඉඳලා හැම ක්‍රියාත්මක වෙමින් ගියා. ඊළඟට ආයි සුවිශේෂී සිදුවීම් වෙන්නේ 1987 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක පළාත් සභාව ඇති වුණාම මම අර කිව්වේ මුලින්ම පුහුණු මධ්‍යස්ථාන 10ක් තිබුණා කියලා. එතකොට ඒ පුහුණු මධ්‍යස්ථාන එම දිස්ත්‍රික්කවල ඒ අදාළ පළාත්වලටම පළාත් සභාවලටම පැවරුණා. බොරැල්ලේ තිබුණ ප්‍රධාන කාර්යාලය සහ පිළිමතලාවේ මධ්‍යස්ථානය තමයි ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයේ විදිහට මධ්‍යම රජය යටතේ පවත්වා ගත්තේ. ඒක තමයි ඊළඟට සිදුවෙච්ච විශේෂ වෙනස. හොඳයි දැන් අපි කවුරුත් කතා කරන කාරණාව තමයි දැන් මේ ගැන අපි අහලා තිබුණෙත් නෑ. මේ අද තමයි මේ ගැන දැනුවත් වෙන්නේ. මෙහි කාර්යභාරය සහ ප්‍රධාන අරමුණ ගැන සාකච්ඡා කරමු.
කාර්යභාරය සහ ප්‍රධාන අරමුණ ගැන කියනවා නම් සඳලී දැන් වර්තමානය වෙනකොට තියෙන කාර්යභාරය ගැනනේ අදහස් කරන්නේ. වර්තමානය වෙනකොට දැන් රජයෙන් ක්‍රියාත්මක වෙන දිළිඳුකම් පිට දැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රජාශක්ති වැඩසටහන. ඒ ප්‍රජාශක්ති වැඩසටහන සමග එකතු වෙලා අපේ ආයතනය කටයුතු කරනවා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැනීම අමාත්‍යාංශයෙන් ඒ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒකේ ප්‍රධාන පුහුණු ඒකකයේ වශයෙන් අපේ ආයතනය කටයුතු කරනවා. දැන් ඇත්තටම මේ ප්‍රජා සංවර්ධනය නැත්නම් ග්‍රාමීය සංවර්ධනය කියන්නේ ඉතා පුළුල් විෂය පතයක්. දැන් මේ සම්බන්ධයෙන් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ සඳහා විශේෂ දැනුමක් පුහුණුවකුත් අවශ්‍යයි. අපි දකිනවා මේ ග්‍රාමීය සංවර්ධනය සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. දැන් මේ සියලු දෙනා පුහුණු කරන්නට අවශ්‍ය පහසුකම් ඔබ සතුව තියෙනවද? මොන වගේ පහසුකම්ද තියෙන්නේ? ඔව් අපේ ආයතනයේ සතුව පහසුකම් තියෙනවා. ඒ පහසුකම් වලින් මම භෞතික සම්පත් ඒ භෞතික පහසුකම් ගැන කතා කරොත් නිලුපුල් අපේ මධ්‍යස්ථාන දෙකනේ තියෙන්නේ බොරැල්ල සහ පිළිමතලාවේ. බොරැල්ල මධ්‍යස්ථානයේ අපේ 28 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන් නිවාසිකාගාර දෙකක් තියෙනවා කාන්තා සහ පිරිමි වශයෙන්. ඒ වගේම දේශන ශාලා හිතන්න අපිට දැන් දර්ශන ආරම්භන පුළුවන් ඔබතුමී කතා කරන අතර. ඔව් ඒ නිවාසිකාගාර ඒ වගේම දේශන ශාලා දෙකක් තියෙනවා වායු සමීකරණය කරපු මල්ටිමීඩියා පහසුකම් ශබ්ද විකාශන ඒ සියලු පහසුකම් සහිත දේශන ශාලා දෙකක් තියෙනවා. බොරැල්ලේ 60කට සහ 40කට ආසන පහසුකම් තියෙන. ඒ වගේම අපි බොරැල්ලේ තවදුරටත් ස්මාර්ට් ක්ලාස්රූම් එකක් අර සියලු පහසුකම් සහිත ඩිජිටල් ඒ වගේ සියලුම පහසුකම් සහිත සහ විශේෂයෙන්ම ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශ විය හැකි ආකාරයේ පහසුකම්ද සහිතව නවීකරණය කරපු දේශන ශාලාවක් සකස් කිරීමටත් අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. බොරැල්ලේ ඒ ප්‍රධාන පහසුකම් ටික තියෙනවා. ඊට පස්සේ පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානය. පිළිමතලාවේ පුහුණු මධ්‍යස්ථානය කියලා කියන එක අක්කර 4කටත් වඩා වැඩි විශාල භූමි ප්‍රදේශයක පිහිටලා තියෙන ඊටාම අලංකාර ආයතනයක්. හරිම නිස්කලංක සහ ඔය මේ ඡායාරූප වල පෙන්වන්නේ පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානය. ඊටාම නිස්කලංක සහ හරිම දර්ශනීය ආයතනයක්. ඒ ආයතනය සතුව බොරැල්ලටත් වඩා විශාල පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන දේශන ශාලාව ඔඩිටෝරියම් එක 200 දෙනෙකුට මේ ආසන පහසුකම් තියෙන වායු සමීකරණය කරපු දේශන ශාලාවක්. ඒ වගේම 80 දෙනෙකුට පහසුකම් තියෙන දේශන ශාලා දෙකක් තියෙනවා මේ සියලු පහසුකම් සහිත. ඒ වගේම 100 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන් නිවාසිකාගාරයක් පිළිමතලාවේ තියෙන්නේ. ඒ වගේම අර අක්කර 4ක භූමි ප්‍රදේශයක පැතිරුණු ආයතනයක් නේ. ඉතින් ඒ නිසා අර භූමිය විශාල වශයෙන් ඉඩකඩ තියෙනවා, විශාල පිට්ටනියක් තියෙනවා. ඒ නිසා පිළිමතලා මධ්‍යස්ථානයේ අර පන්ති කාමර ඇතුලේ කරන පුහුණු වැඩසටහන් වලට අමතරව බාහිර මේ එලිමහන් පරිසරය පාවිච්චි කරලා කරන අවුට්බවුන්ඩ් ට්‍රේනින් කියලා අපි කියන්නේ මේ බාහිර එලිමහන් ක්‍රියාකාරකම් සහිත පුහුණු වැඩසටහන්, නායකත්ව වැඩසටහන් අන්න ඒ වගේ දේවල් එවැනි වැඩසටහන් පැවැත්වීමේ පහසුව පිළිමතලාවේ මධ්‍යස්ථානය තුළ තියෙනවා. හොඳයි දැන් අපි ඉස්සල කතා බහදිත් ප්‍රජාශක්ති කියන වචනේ අපි පාවිච්චි කරා. හැබැයි අපිට දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් කතා කරන්න තුනේ නෑ. ඉතින් ඇත්තරම මේ ප්‍රජාශක්ති ව්‍යාපාරය සහ ඔබලාගේ මේ ලැබෙන දායකත්වය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරොත් එහෙම. ප්‍රජාශක්ති වැඩසටහනට අපෙන් ලැබෙන දායකත්වය මම අර මුලින් කිව්වා වගේ සඳලි ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ පුහුණු ආයතනයේ විදිහට තමයි අපේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පරීක්ෂණ ආයතනය කටයුතු කරන්නේ. ඉතින් එතෙන්දී මේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය එක්ක මේ වෙනකොට ප්‍රජා සංවර්ධන සභා සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සංවර්ධන සභාවක් පිහිටවලා තියෙනවා. ප්‍රජා සංවර්ධන සභාව ගැනත් මම චුට්ටක් පැහැදිලි කරන්නම්. ප්‍රජා සංවර්ධන සභාවක් කියලා කියන්නේ ඒ ප්‍රජා සංවර්ධන සභාවක සමාජිකයන් 20ත් 25ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා. කාරක සභාව විදිහට 5 දෙනෙක් ඉන්නවා. එතකොට එතන ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති, ලේකම් කියලා කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්, ප්‍රජා සංවර්ධන නිලධාරී, ඊළඟට ග්‍රාම නිලධාරී, ඒ වසමට අදාළ රජයේ නිලධාරීන් කණ්ඩායම, ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම හෝ දීවර නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී. ඔය කියන කණ්ඩායම තමයි මේ ප්‍රජා සංවර්ධන සභාවේ කාරක සභාව. ඊට පස්සේ තව 10ත් 15ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා ප්‍රජාව නියෝජනය කරන ප්‍රජා නියෝජිතයින් කණ්ඩායම. ඒ කණ්ඩායම මේ ප්‍රජා සංවර්ධන සභාවට තෝරගන්නේ ඒ අදාළ වසමේ ගමේ.
ඒ තෝරගන්න කණ්ඩායම ඒ වසම නියෝජනය කරන ඒ වසමේ තරුණ ප්‍රජාව ඊළඟට ආන්තිකරණයට ලක් වූ ජන කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අය ඊළඟට විවිධ ජන කොටස් ඉන්නවා නම් ජාතීන් සිංහල දෙමළ මුස්ලිම් ඒ සෑම ජන කොටසක්ම නියෝජනය කරන අය විදිහට ඒ මුළු ගමම නියෝජනය කරන විදිහේ කණ්ඩායමක් තමයි අර ප්‍රජා නියෝජිතයින් 10 සහ 15 අතර ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. ඊට අමතරව ස්ට්‍රැටජික් ගෲප් එක කියලා හඳුන්වන උපාය මාර්ගික කණ්ඩායමක් ඉන්නවා 5 දෙනෙකුගෙන් සමන්විත. ඒ 5 දෙනා ඒ වසමෙන් පදිංචිකරුවන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වසමෙන් පිට අය වෙන්නත් පුළුවන්. ව්‍යාපාරිකයන්, විද්වතුන්, විශ්වවිද්‍යාලාචාර්යවරුන් ඒ වගේ විද්වතුන් කණ්ඩායමක් ඇතුළත් 5 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔහොම කණ්ඩායමක් තමයි මේ ප්‍රජා සංවර්ධන සභාව කියලා කියන්නේ. එතකොට අපේ ආයතනය RDTRI ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනය ඔන්න ඔය ප්‍රජා සංවර්ධන සභාවලට අවශ්‍ය පුහුණු වීම ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. ඒකෙදි දැනට කරපු ටික මම පැහැදිලි කරන්නද? ඔව් මම හිතන්නේ දැන් අහන්න ගියත් ඔබතුමියකින් දැන් මේ සම්බන්ධයෙන් පුහුණු කිරීම සඳහා ඒ විශේෂඥ දැනුම තියෙන පිරිසක් ඔබ ආයතනයේ ඉන්නවද? ඒ පිරිස කොයි වගේද සහ මේ පුහුණු කිරීමේ වැඩ කටයුතු කොහොමද පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ? ඔව් මේ වෙනකොට නිලුපුල් අපි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. ඒකෙදි අපි මුලින්ම කරේ ජනාධිපති ලේකම් කාර්යාලය, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ අපේ ආයතනය එකතු වෙලා මුලින්ම පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමක් කරන්න ඕනේ. පුහුණුවක් දෙන්න කලින් මුලින්ම පුහුණුවක කෙරෙන්න ඕනේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. එතකොට අපි මේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම මුලින්ම කරා අර කාරක සභාව විදිහට හඳුන්වන රජයේ නිලධාරීන් කණ්ඩායමට අවශ්‍ය පුහුණු මොනවද? ප්‍රජා නියෝජිතයින්ට අවශ්‍ය පුහුණු මොනවද? ඒක අපි මුලින්ම කරා. ඒක පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. ඒ කියන්නේ මූලිකවම පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. ඒක අපි මේ වෙනකොට කරලා අවසන් කරලා තියෙනවා. ඒ අනුව හඳුනාගත්තු පුහුණු අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එතකොට මේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා මේ මූලික වෙන්නේ ඔබ ආයතනයේ විශේෂ පුහුණු නිලධාරීන් ඉන්නවද ඒ සම්බන්ධව? ඔව් අපේ ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීනුත් ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය ඒ ආයතනයේ නිලධාරීනුත් කියන කණ්ඩායම් තුනම එකතු වෙලා තමයි අපි ඒක දීපව්‍යාප්ත මට්ටමින් හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන විදිහට සාම්පල් එකක් අරගෙන ඒ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කළේ. දැන් පුහුණු වීම මේ වෙද්දී පැවැත්වුණාද නැත්නම් ඉදිරියේදී කරන්න පුහුණු වීම පැවැත්වීම සඳහා මේ වෙනකොට නිලුපුල් දැන් මේක මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන වැඩසටහනේ දැන් ප්‍රජා සංවර්ධන සභා 14008ක් ග්‍රාම නිලධාරී වසමකට එක බැගින් තියෙනවනේ. දැන් මේ වෙනකොට සියලුම ග්‍රාම සේවා වසම ආවරණය වෙන පදේ ක්‍රියාත්මක වෙනවද? ඔව් ප්‍රජා සංවර්ධන සභා පිහිටවලානේ තියෙන්නේ. ඒතකොට 14008ක් නේ විශාල ප්‍රමාණයක්. සියලුම දිස්ත්‍රික්ක, සියලුම පළාත්. ඉතින් එතකොට ඒ වගේ දීප ව්‍යාප්තව මේ වගේ විශාල වැඩසටහනක් කරනවා කියලා කියන එක ලොකු අභියෝගයක්. එතකොට ඒක මේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයේ ඉන්න නිලධාරීන්ට පමණක් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඒක විශාල අභියෝගයක් නේ. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා හඳුනාගත්තා පුහුණුකරුවන් කණ්ඩායමක් පුහුණු කිරීම කියන එක. එතකොට අපි සිංහල මාධ්‍යනුත් දෙමළ මාධ්‍යනුත් මේ වෙනකොට පුහුණුකරුවන් කණ්ඩායමක් තෝරගෙන ඒකේ පළමුව කණ්ඩායමට මේ වෙනකොට අපි ඒ අවශ්‍ය පුහුණුව ලබා දීලා තියෙනවා. පුහුණුව ලබා දීලා ඒ වගේම ඒ අය ඊට පස්සේ තමන්ගේ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මේ පුහුණුව සිදු කරද්දී අවශ්‍ය වෙන පුහුණු මොඩියුල ඊළඟට මේ පුහුණු අත්පොත් ඒ ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් ඒ සියලුම දේවල් අපි මේ වෙනකොට ඒ අපි පුහුණු කරපු සම්පත්දායකින් කණ්ඩායමට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් තමයි මේ පුහුණු වැඩසටහන් ටික ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවශ්‍ය දැනුවත් කිරීම අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සිදු කරලා තියෙනවා. අන්න ඒ අනුව දැන් මේ වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම මූලික කටයුතු අපි සිදු කරලා අවසන් කරලා තියෙනවා. දැන් ඉදිරියේදී තවත් කොයි වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ? මේ මම දැන් සඳහන් කරපු සඳලි මේ ප්‍රජා සංවර්ධන සභාවල පුහුණු කිරීම කියන එක සඳලි ඔය පුහුණුවෙන් අවසන් වෙන්නේ නැහැ. මේක අඛණ්ඩව යන ක්‍රියාවලියක්. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මේ ප්‍රජා සංවර්ධන සභාව දිගටම කටයුතු කරනවා. ඉතින් එතකොට ඒ අයට අවශ්‍ය වෙන පුහුණු අවශ්‍යතාවත් මේක දීර්ඝකාලීනව යද්දී වෙනස් වෙනවා. එතකොට මේක ආරම්භක අවස්ථාව අපි මේක මේ එක පුහුණුවකින් නැත්නම් දෙකකින් එහෙම නැත්නම් එක අවුරුද්දකින් අවසන් වෙන ක්‍රියාවලියක් නෙවෙයි. මේක අඛණ්ඩව යනවා. එතකොට අපි පුහුණු වැඩසටහන් කරනවා. නැවත නැවතත් පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමේ වැඩසටහන් කරනවා. ඒ අනුව ඒ කාලීනව අවශ්‍ය වෙන පුහුණු අවශ්‍යතා මොනවද කියන එක නැවත නැවතත් හඳුනා ගන්නවා. ඒ වගේම සම්පත්දායකින් පුහුණු කිරීම තාම අපි එක කණ්ඩායමයි නේ මේ වෙනකොට පුහුණු කරලා කණ්ඩායම් දෙකයි. සිංහල
දෙමළ වශයෙන්. ඉතින් තවදුරටත් අපිට ඒ එක් විෂයන්ට ප්‍රවීණ වෙච්ච කණ්ඩායමක් තෝරගෙන ඒ අයව පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට අපි ඒ කියන සම්පත්දායකින් පුහුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් ඉදිරියේදී කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විදිහට මේක අඛණ්ඩව යන ක්‍රියාවලියක් විදිහට පුහුණු ගැන විතරයි මම මේ කතා කරන්නේ. පුහුණු පැත්තෙන් ගත්තාම අඛණ්ඩව සිදුවෙන ක්‍රියාවලියක් විදිහට මේක දිගටම අපි කරගෙන යන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. තිල්ලි මහත්මිය සඳහන් කරපු විදිහට මේක ඉතාම දැවැන්ත ක්‍රියාවලියක්. දැන් මේ ක්‍රියාවලිය වැඩ කටයුතු සිදු වෙමින් යනවා. දැන් මේ ග්‍රාම සංවර්ධනය ගැන කතා කරද්දී සහ අපි ඉදිරි අනාගතය ගැන බැලුවොත් එහෙම අපේ රටේ දිලිඳුකම තුරන් කිරීම තමයි බොහෝ දෙනෙක්ගේ අභිප්‍රාය බවට පත් වෙලා තියෙන සහ රජයක් දැන් මේ වෙද්දී ප්‍රජාශක්තිය හරහා ඒ කටයුත්තට මැදිහත් වෙමින් යනවා. දැන් මේ විශේෂ ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ලෝකයේ පර්යේෂණ ගත්තොත් එහෙම අපි දකිනවා ක්‍රියාත්මක වෙන විශාල ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අලුතෙන් දැනුම හොයාගන්නට ඕන අලුත් ක්‍රමෝපායන් මේ සියල්ල හරහා මේ ප්‍රජා සවිබල ගැන්වීම ඒ වගේම මේ දිලිඳුකම තුරන් කිරීම සිදු කරන්න ඕනේ. දැන් ඔබ ආයතනය ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය. එතකොට පර්යේෂණ කටයුතු කොහොමද දැන් අපි දකිනවා ලංකාවේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක වීම ගැන බැලුවොත් එimhe ඉතිහාසයේ අපිට එහෙම සුබදායී විදිහට මේක ගැන කතා කරන්නට බෑ. ඇත්තටම ඉදිරිය ගැන අපි කතා කරොත් එහෙම මේ පර්යේෂණ ක්ෂේත්‍රය කොහොමද සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම නිලුපුල් ඔබ කිව්ව කාරණේ හරි. පර්යේෂණ ගැන කතා කරොත් අපේ ආයතනයටත් තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පර්යේෂණ සිදු කිරීම සම්බන්ධයෙන් ධාරිතාවයක් සහිත නිලධාරීන්ගේ හිඟකම. නමුත් මේ වෙනකොට පර්යේෂණ සම්බන්ධයෙන් අපේ ආයතනයේ පර්යේෂණ වැඩි දියුණු කිරීම සඳහා අපිට ඉදිරි වැඩපිළිවෙලක් සකස් කරගෙන තියෙනවා. අපි ඒ සඳහා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ පිළිමසලාව මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් සම්බන්ධ වෙලා ඉන්නවා කෞශල්‍ය මහත්මිය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක්. එතුමිය ජාත්‍යන්තරවත් මේ පර්යේෂණ සම්බන්ධයෙන් ඇගයීමට ලක්වෙච්ච නිලධාරිනියක්. ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ඇගේ විශිෂ්ටත්වය නිසාම බීටා ගැමා සිග්මා ආයතනයේ ලෝකයේම විද්වතුන් සම්බන්ධ වෙච්ච ආයතනයේ ඇයට සමාජිකත්වයේ පිරිනමලා තියෙනවා. ඒ වගේම ඒ පර්යේෂණ ජපානයේ තායිවානයේ පර්යේෂණ සම්මන්ත්‍රණවල ඉදිරිපත් කරලා තියෙනවා. ජර්නල් වල ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණු නිලධාරීන් මේ වෙනකොට අපේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයත් එක්කලා එකතු වෙලා තියෙන එක අපේ ආයතනයේ පර්යේෂණ සම්බන්ධ වැඩපිළිවෙල නගා සිටුවන්න අපිට ලැබිලා තියෙන ලොකු හයියක්. ඉතින් ඒ අනුව අපි මේ වර්ෂයේ මේ 2026 අගෝස්තුවල අපි පර්යේෂණ සම්මන්ත්‍රණයකුත් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇත්තටම නිලුපුල් සඳලි අපේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයේ අවුරුදු 50ක ඉතිහාසය තුළ මේ පළමු වතාවට තමයි අපි පර්යේෂණ සම්මන්ත්‍රණයක් රිසර්ච් සිම්පෝසියම් එකක් පවත්වන්නේ. ඒකට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. මම ඒ ගැන පොඩි වැඩිපුර අපිට දැනුවත් කරන්න පුළුවන්. එහි දැන්වීමත් අපිට බලන්න පුළුවන්. දැන්වීමත් බලන්න පුළුවන්. ඇත්තටම අපි අගෝස්තු වල මේ සම්මන්ත්‍රණය පැවැත්වීමේ අදහසින් මේ වෙනකොට පර්යේෂණ පත්‍රිකා කැඳවලා තියෙනවා. අපි අවසන් දිනයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මැයි 31. මේ වෙනකොටත් පර්යේෂණ පත්‍රිකා අපිට ලැබිලා තියෙනවා. දිගින් දිගටම ලැබෙමින් පවතිනවා. ඒ අනුව අපි මැයි 31 වෙනකොටත් දිගින් දිගටම ලැබෙන එක අනුව බලලා තව සුමානකට දෙකකට මේ කාලයත් දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඕනම කෙනෙක්ට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න ඕනම කෙනෙකුට කියලා කියන්නේ නිලුපුල් පුළුවන් අපේ අර විශේෂ ක්ෂේත්‍රය විශේෂ ක්ෂේත්‍රයට අදාළව. ඒ කියන්නේ ප්‍රජාශක්ති සහ ග්‍රාමීය සංවර්ධනය දිලිඳුකම පිටු දැකීම. අන්න ඒ කියන ක්ෂේත්‍රයට අදාළව විශ්වවිද්‍යාල වලින් හෝ එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ කටයුතු කරලා තියෙන පුද්ගලයන් විසින් සිදු කරලා තියෙන පර්යේෂණ තියෙනවා නම් ඒ පර්යේෂණ පත්‍රිකා මේ අවස්ථාවේදී අපේ පර්යේෂණ සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. අපි මේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය පිළිබඳව තමයි කතා බහ කරමින් ඉන්නේ. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අපි තවදුරටත් මේ ගැන කතා කරමු.
විරාමෙන් පස්සේ ඔබ නැවතත් වීකෙන්ඩ් ප්‍රෙස් එක අපි විරාමයට කලින් කතා බහ කරමින් හිටියේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිරිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මියත් එක්ක. දැන් මේ කතා බහ අතරතුර මේ විරාමයේ අතරතුර අපිට තවත් බොහෝ දේ දැනගන්න ලැබුණා නිකුත්. ඒ අතරේ තමයි මේ ප්‍රකාශන සහ පුස්තකාල සම්බන්ධයෙන් හරි අපූර්ව කතාවක් ඇය අපිත් එක්ක කිව්වා. අපි කතා කරමු ඒ ගැන. ඇත්තටම සඳලි මට මේ අපේ ආයතනයේ පුස්තකාලය ගැන සඳහන් කරන්න ඕනේ. මොකද විශේෂ පුස්තකාලයක් ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සතුව තියෙනවා. බොරැල්ලේ මධ්‍යස්ථානයේ පොත් 5000ක් සහිත පුස්තකාලයක් තියෙනවා. මේ පුස්තකාලයේ විශේෂත්වය තමයි ග්‍රාම සංවර්ධනයට අදාළවම ලියවුණු විශේෂිත පොත් මේ පුස්තකාලයේ තියෙනවා. ඒ කියන්නේ අන්නේ ග්‍රාම සංවර්ධනය කියන විශේෂේෂ්ත්‍රයට අනන්‍ය වූ පුස්තකාලයක් මේක. ඊට අමතරව වෙනත් සාහිත්‍ය, ඉතිහාසය, නවකතා, පුරාවිද්‍යාව ඒ වගේ නොයෙකුත් පොතුත් තියෙනවා. නමුත් මේකේ විශේෂත්වය අර වැඩිපුරම ග්‍රාම සංවර්ධනයට අදාළ අනන්‍යතාවයක් සහිත ප්‍රකාශන මේ පුස්තකාලය තුල තියෙනවා. පිළිමතලාව මධ්‍යස්ථානයේ පොත් 1000ක පුස්තකාලයක් තියෙනවා. ඉතින් මේ ආයතන දෙකම එකතුව ගත්තාම පොත් 7000ක පුස්තකාලයක් අපි සතුව තියෙන්නේ. අපි මේ තියෙන පොත් ටික වෙන කොහෙන්වත් හොයාගන්න බැරි තරමේ පොත් ප්‍රමාණයක් ඇත්ත. මොකද එක විශේෂ ක්ෂේත්‍රයක පොත් වෙන ස්ථානයක තියෙනවා කියලා කියන්නේ ඒක විශේෂයි. ඔව් ඇත්තටම මේ නිලුපුල් හරියටම හරි මේ වෙනත් මේ මං හිතන්නේ සමහර පොත් තියෙන්නෙම මේ පුස්තකාලයේ විතරයි. මේ ග්‍රාම සංවර්ධනයට අදාළ ඇතැම් පොත්. ඉතින් ඒ වගේ සුවිශේෂී පොත් තියෙන පුස්තකාලයක්. ඒ පුස්තකාලයට අපි මේ අවුරුද්දේ ඒක තවදුරටත් නවීකරණය කරලා පුස්තකාල දත්ත පද්ධතියකුත් සකස් කරා. ඒ වගේම මේ පොත් 8000ෙම ලැයිස්තුව අපේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනය කියන වෙබ් එකේ අපි පොත් ලැයිස්තුව පළ කරලා තියෙනවා. එතකොට කෙනෙකුට ඕන නම් ඒ වෙබ් එකට ගිහිල්ලා පොත් ලැයිස්තුව බලලා පොත් මොනවද කියලා බලලා අපේ පුස්තකාලයට කතා කරලා ඕනම කෙනෙක්ට එන්න හැකියාව තියෙනවා. තියෙනවා. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒක විශේෂයෙන් ඇත්තටම සඳහන් කරන්න ඕනේ. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. මේ පුස්තකාලයට ඇවිල්ලා පොත් පරිශීලනය කරන්න අවස්ථාව තියෙනවා. මොකක් හරි පොතක් ගැන ප්‍රකාශනයක් ගැන විමසන්න ඕනේ නම් අපිට දුරකථන ඇමතුමක් දීලා මේ පුස්තකාලාධිපතිනිය සම්බන්ධ කරගෙන බොරැල්ලෙත් පුස්තකාලාධිපතිනියක් ඉන්නවා, පිළිමතලාවෙත් ඉන්නවා. ඒ දෙපැත්තටම කෝල් එකක් දීලා සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනේ මේ කාර්යාල වේලාව තුල 8:00 කාල කියන මේ රජයේ සතියේ දිනවල ඒ කාර්යාල වේලාව තුල පුස්තකාලය විවෘතව තියෙනවා. ඕනම කෙනෙකුට ඇවිල්ලා පොත් පරිශීලනය කරන්නත් පුළුවන්. හොඳයි. දැන් ඔබතුමිය සඳහන් කරා මේ පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් ඉදිරියේදී පවත්වන්න සූදානම් කියලා. දැන් ඇත්තටම මේ පර්යේෂණ සම්මන්ත්‍රණය හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ වැඩසටහන් තවත් ශක්තිමත් කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේක හරිම වැදගත් ප්‍රශ්නයක් නිලුපුල්. පර්යේෂණ සම්මන්ත්‍රණය දැන් මම කලිනුත් කිව්ව ආකාරයට මේක ග්‍රාම සංවර්ධනයේ ප්‍රජාශක්ති දිළිඳුකම් පිටු දැකීම ඒ දේවල් වලට අදාළවනේ. එතකොට මේ පර්යේෂණ සම්මන්ත්‍රණය අවසානයේ අපි ඒකෙන් එකතු කරගන්න නිගමන නිර්දේශ ඒවා ඇතුළත්ව සකස් කරන ඒ එකතුව අපි ප්‍රතිපත්ති තීරණ ගැනීමට අදාළ අපේ අමාත්‍යාංශයට වගේම ප්‍රතිපත්ති තීරණ ගැනීමට අදාළ වෙන ආයතන වලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම පර්යේෂණ ආයතනයකින් සිද්ධ වෙන්න ඕනේ ඒ වගේ දෙයක්. ඒක අපි මේ අවුරුද්දේ කරනවා. ඒ වගේම දැන් පොලිසි ඩිසිෂන් කියන එක එවිඩන්ස් බේස්ඩ් පොලිසි ඩිසිෂන් කියන එකනේ දැන් මේ වර්තමාන රජයේ වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ප්‍රතිපත්ති තීරණ ගැනීම කියන එක සාක්ෂි සහ දත්ත මත පදනම්ම සිදුවිය යුතු දෙයක්. ඒකට මේ රජයනුත් ප්‍රමුඛතාවය දීලා තියෙන නිසා අපිට පුළුවන් වෙනවා අගෝස්තු මාසයේ අපේ සම්මන්ත්‍රණය අවසානයේ ඒ එකතු කරගන්න නිගමන නිර්දේශ ඇතුළත් එකතුවක් අපි ප්‍රතිපත්ති තීරණ ගන්න තැන් ආයතන වෙත ලබා දීමට. පහුගිය කාලේ සිදු නොවුණුම දෙයක් තමයි මේ සාක්ෂි සහ දත්ත මත පදනම්ව තීරණ ගැනීම. ඉතින් ඒ සඳහා ඔබතුමිය සහ ඇතුළු මේ කණ්ඩායම ප්‍රජාශක්ති වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා කියලා සඳහන් කරේ. දැන් අපි අවසාන වශයෙන් මතක් කරමු ඔබ ආයතනයේ හරහා දැන් මේ සිදු කරන සේවාව සහ ඉදිරි වැඩසටහන් පිළිබඳව ජනතාවට අවසාන වශයෙන් මොනවද කියන්නේ? අවසාන වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ මේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ දිළිඳුකම් පිටු දැකීමේ ජාතික ව්‍යාපාරය සහ ඒකට පුහුණු ආයතනයේ විදිහට කටයුතු කරන අපේ ආයතනයට මඟ පෙන්වීම නායකත්වය ලබා දීම සිදු කරන්නේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසේවා බල ගැනීම අමාත්‍යාංශයේ ඇමතිතුමා ගරු උපාලි පන්නිල මැතිතුමා ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමා වසන්ත පීතිස්ස මැතිතුමා සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සම්පත් මන්ත්‍රී නායක මහත්මයා එතුමන්ලාගේ නායකත්වය යටතේ අපි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නායකත්වය සහ මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ මේ දිළිඳුකම් පිට දැකීම කියන ඒ අභියෝගයේ ජය ගන්න අපිට පුළුවන් කියන එක ඒ විශ්වාසය මහ ජනතාව තුළින් ග්‍රාමීය ජනතාව තුළින් දැකීම තමයි අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් අපි ආයතනය අපකප වෙලා කටයුතු කරන බව තමයි මට මේ අවස්ථාවේදී විශේෂ වශයෙන්ම කියන්න තියෙනවා. දෛවීම සුතන්තෙනවා ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකතුමියට තිලිනි සුරංගිකා කරස්නාගොඩ මහත්මියට අපි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලාත් ඔබතුමියට ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබතුමියට සමු දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. අපි කතා කරේ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ඒ වගේම මේ දිළිඳුකම තුරන් කිරීම ගැන.